ඔයා මේක ක්ලික් කරේ ඔයා පොඩ්ඩක් හරි තමන්ට දියුණු වෙන්න ඕන කියලා හිතන නිසා හරි මේ දෙවියන් ගැන උනන්දුවක් තියෙන නිසා වෙන්න පුළුවන්. මුලින්ම කියන්න ඕන මේක මට සිද්ධ වුණ ඇත්තම ඇත්ත සිදුවීමක්. මේක මේ මට මුදල් ගන්නවත් views ගන්නවත් කියන බොරු කතාවක් නෙමෙයි. මට ඕන තව කෙනෙක්ට හොඳක් වෙන දෙයක් ෂෙයා කරන්න. ඒ නිසායි මේක මම ෂෙයා කරන්න හිතුවේ. හරි මේමයි මම මුලින්ම ඔයාලට මම මොන වගේ කෙනෙක්ද කවුද කියන එක කියන්න මම දැනට බිස්නස් කරන්නේ කලින් software engineer එක් විදියට වැඩ කරා. ඒ නිසා මේක මට views ගන්න දාන්න උවමනාවක් කිසිම නැහැ. එහෙම මොකද මගේ කාලේ නාස්ති කරගෙන එහෙම පාඩු කරගෙන ඔයාලට එහෙම views ගන්න කියලා දාන දෙයක් නෙවෙයි. මේක මට ෂෙයා කරන්න ඕන ඇත්තටම පොසිටිව් දෙයක් වෙන නිසා. මේ කතාව මුලින්දලම අහන්න කියලා මම ඔයාලට කියනවා. මොකද එතකොට මං හිතනවා ඔයාලගේ විශ්වාසිතාව වැඩි වෙයි කියලා. හරි මේකෙන් ඔයාටත් ඔයාගේ පවුලේටත් හොඳ දෙයක් වෙයි. ඒ නිසා අහන්න කියලා දෙනවා. හරි මේවයි කතාව. මම ගොඩක් දුප්පත් පවුලක තමයි ඉපදුනේ. මට මේ සිදුවීම උනේ මම 2 වසරේ කියන්නේ අවුරුදු 8දී ඔය වගේ කලනවා 8 ගාමට මට හැටියට කියන්නේ 3 වසර වෙන්න ඕන. මට හොඳට මතකයි ඒ සිදුවීම. මම අපේ ගෙදර කාමරයක තිබිලා මට හම්බුණා පොඩි පත්තරයක්. පත්තරයක් තමයි පත්තරේ තිබුණේ මෙන්න මේ ගණ දෙවියන්ට වන්දනා කරන ගාථාවක්. ඕ සින්දුවක් වගේ. මට ඉතින් ඒ සින්දුවක් වගේ තිබුණ නිසා මම ඒක ඒ වෙලාවෙම කිව්වා. රිලේෂන් කියන්නත් එක මෙන්න මෙහෙම කියවන්න තියෙන්නේ. ගණපති දෙති නුවණ මිහි කතර කිති මෙදර නෑ තින්නේ මට නුවණ අසංවේයනේ මේ දේවගුණ කියා මම ඕක දිගටම කිව්වා. සම්පූර්ණ එකම කිව්වා. කොහමරි මම 10 පාරක් විතර කියවන්න තියලා ඒ කියවුවාම මට ඒක හොඳට මතක හිටියා. ඒ දවස්වල මුකුත් ඩිස්ට්‍රැක්ට් වෙන දේවල් නැහැ, සෝෂල් මීඩියා නැහැ, අපේ ගෙදර ටීවී එකක් තිබුණේ නැහැ. ඉතින් මේ හින්දා අර එහෙම ඒ දේවල් වලට තමයි පොඩ්ඩක් යොමු වුනේ. ඊට පස්සේ මම ඉතින් මේක සාමාන්‍යයෙන් ඊට පස්සේ මතක තිබිලා මම හැමදාම වගේ නිකන් ඉන්න ගමන් කියවනවා ඕක. එතකොට ඉතින් මම පොඩි මං ගියත් පොඩි ඉස්කෝලේට ගෙවල් ළඟම ඒක පොඩි කනිෂ්ඨ ඉස්කෝලයක්. මම මේ දෙවියන් ගැන කලින් එහෙම අහලා නැහැ. නමුත් අර පොඩි මේ කැමැත්තක් ආසාවක් වගේ තියෙනවා. මොකද මේ දෙවියෝ නිකන් අර හදවතින්ම එන මේ ආදරයක් වගේ එකක් තිබ්බයි දෙවියන් ගැන. මොකද මේ අර දන්නවනේ ඔයාලා අලි ඔළුව තියෙන්නේ අනිත් එක ගොඩක් බුද්ධිමත් කෙනෙක් කියලා අහලා තියෙනවා. ඉතින් ඒ නිසා මම අර ඒකට කැමතිත් හින්දා ඒක කියෙව්වා එහෙම. හරි මම දැන් කියන්නම් මේ කතාවෙන් බාහිර දෙයක් ගැන. මුලින්ම අපි මිනිස්සු වශයෙන් අපිට වැදගත්ම සහ අවශ්‍යම දෙයක් තමයි මට තේරෙන විදිහට දැනුම. සල්ලිත් ඕන. නමුත් දැනුම තමයි මෙතන වැදගත්ම දේ. මොකද හොඳ මොලයක් දැනුමක් නැති වුණොත් අපිට කොච්චර සල්ලි තිබ්බත් ඒක පාවිච්චි කරන්න බැරි වෙනවා. අනිත් එක හරි තීරණ ගන්න බැරි වෙනවා. එතකොට ඒ වගේ දේවල් හින්දා මම හිතන්නේ අපිට ගොඩක්ම අවශ්‍ය වෙන දැනුම. ඔයාලා අහලත් ඇති සමහරට අර නිකුණකින් දිනුනේ, ඒ දිනුනේ දැනුම සහ මොලේ තිබුණ නිසානේ. අන්න ඒක තමයි මේ ගණ දෙවියන්ට වන්දනා කරන එක උන්වහන්සේ ගම කතා කරන එකෙන් අපිට ඒ අර මොලේ වර්ධනයට ලොකු බලපෑමක් කරනවා. ඒක රිජුවම වගේ වෙනවා මම හිතන්නේ. හරි මම දැන් කතාව කියන්න ඊටු ටික මගේ. ඉතින් මේක හැමදාම මම කියෙව්වා. ඊට පස්සේ කොහොම හරි මම ඕක 3 වසරින් වගේ කියවන්න ගත්තේ. මම 5 වසරට වෙනකන් ඔයාලා විශ්වාස කරන්න පන්තියේ පළවෙනිය. එක දිගට පළවෙනිය වුණේ. ඊට පස්සේ මම 5 වසර ශිෂ්‍යත්වෙත් පාස් වුණා. කොහොම හරි ඔහොම දිගට ගියා. ඊට පස්සේ මේ කියන්න ඕන 5 වසර ශිෂ්‍යත්වෙ පාස් වුණාට පස්සේ මම වෙන ඉස්කෝලේකට දාන්න හැදුවට ගියේ නැහැ. ඒක යන්න උනේ නැහැ. මේ අනිත් එක තමයි ඊට පස්සේ දැන් මම ඕම් කරලා ඊට 6 වසරේදී වගේ එහෙම ඕක මගේ ඇරුණා මගේ අතින්. මොකද සෙල්ලම් කරන්න යනවා යාළුවෝ එක්ක ඒවා මේ හින්දා හවසට ගෙදර ඉන්නෙත් නෑ. අර ඒකත් එක්ක ඕක ටික ටික මගේ ඇරුණා. ඊට පස්සේ කොහොම හරි මට ඒක හින්දා පොඩි පොඩි කරදර සිද්ධ වුණා. ඒ කියන්නේ මේ ඕක මගේ ඇරුණා. ඊට පස්සේ 7 වසරේදී මට ලෙඩ හැදුනා, බයිසිකලයකින් වැටුණා, ඒ වගේ දේවල් වුණා. ඉතින් 7 වසර මේ වෙලා ආව 8 වසරේදී වගේ මම
ගාත කියලා බුදුන් වෙදනය පටන්ගත්ත අංගද අප ගෙදර පටන්ගත්තයෙන්ද මේ සෙල්ලන් කරන්න යන එක නැවත්තල් මම ඊට පස්සේ කෝමරි හයේ ඉඳලා එකොළහ වසර වෙනකම් පන්තිය පලවෙනිය පොඩි කනිස්ටක් නිසයි එහෙම ලොකු කම්පිටිෂණ ගන්න නමුත් එහෙම කෝමරි ඊට පස්සේ දැම් මට ඕලිවල්ලටත් තේයට ඉදී එකක් තිබුණා ඊට පස්සේ මද කියන්න ඕන මඳ අතවසරින් වගේ පටන්ගන එක දිගටම ඕලිවල්ලගම් කර ඊට පස්සේ එහෙම දිගටම කරගෙන කියව නිසා එකින් පොඩි ෆෙක්ට එකක් වුණා මොකද මං එහෙමට පන්තිගීත්නය ඕලිවල්ලට පන්තිය එතකොට ගමේ මිනිස්සනත් බැලුව කොහොම මෙච්චරම පුළුවන්ගෙන්නේ පන්තියන්නෙත් නෑ මෙයා කියලා එහෙම දෙයක් තිබුණා අනිත්තක සමහර දේවල් කියන්නේ උත්තරහෙම මන්නිකන් අර මේක හිතන මේක වෙන්ඩති කියලා ගහන එක කනාගානෝ කියන්න එහෙමත් වගේ නිකන් සමහරය හරිගිහින් තිබුණ ගාන එක සාමන්‍යෙන් කනායක ගහනකත් හරියට මාරියන එහෙමුණා කෝමරි පස්සේ ඊට පස්සේ මම අප ඕලවල සල්ටැවිල්ල මංගයා දිස්ට්‍රික් කැන්නේ එක ලංකාවෙත් හොන මිස්කෝලය ඒකට සිලෙට්ටලා ගිය ඊට පස්සේ ගිහිල්ලා මැත්සල්ට තමාගේ මැත්සල්ට ගිහිල්ලා මම ඒලවල්ලට ගියාල්ලා අවුරුද්දක් වගේ වනක හොම එක දිගට වැඩකර එකකාල හොඳට ලකුණුත් තිබුණ පස්සේ මට ආපව් මේ ඕව මගේරිලා ඒ පන්තිය නම්මාහින්ද බිසිීලා වගේ මගේරම සම්පූර්ණයෙන් වවා නිකම් පහනවත් තියන්නේ ඒ කිසිම දෙයක් කරගන්න වෙන්න ඊට පස්සේ මට ඕනේ ඒල්දල ෆශ්ෂයගේ මට ස්තුනය මයි රිසල්් සම්පූර්ණ අඩුවෙලා මේ වුණ ඊට පස්සේ සොගන්සයයෙක් කරන්න වනෙත් නෑ තැසම ආබල් තර්ඩ්සය එක තා කරන්න තර්ඩ්සයකට කරන්න කලින් මට ඉතුනා මේ ගණතිකති එකයි පුදුන්බගිනේවා ඒවයි නිතර කරොත් හොඳයි ගෙවා මම ඒ අරම ඒ ඒලෙවල්වලට පටන්ගන්න කලින් අවුරුද්ධදලම එක දිගට කරගෙන බුදුම දින එකයි පානදක ඔක්කොම් කෝමරි ඊට පස්සේ ඒ පාර ඒලිවල් කරහා මට කැම්පසන්ඩ රිසල්ටයක්කාව ඉරස්සම සොප්ප ඇංජිනේරීමට සිලෙට්ටලා ගියා ඉට පස්සේ ඒදිත් ඕක එක දිගට වගේ හිම කරනවා මට මේ කියන්ඩුවනුනේ දැන් ඔය ඒලෙවල්ලරදි වුණ ඒ අම්ති ඒ පාර කරද්දී මට එමසීකි හුවලට එහෙම ඒ අර උත්තර එහෙම නිකම් මේ මම දැනම් හිටියෙන්න සමහරදෑ මට එම්සිකව් පහ හයක්ම ළඟෙක් කෙනෙක්ගේ නිකං ඔහොම එයා ගහනවාම් බලලා ගැහ්වා මයිකැන මන් දන්නෙත් නැතු ගෙරගේ ඊට පස්ස මං ගෙදරැවිල්ල අර්මාකින්න එකක් කෙනන එකක් කියවිල්ල ඒ ඇවිල්ල බලනකට ඒ ගහපු පහම හරියටම හරි එවුනාට මේ එයත්තේ අඳුරන ස්කෝලික යාලුවෙක් පස්සෙතාමාවයක දන්නේ එයාගේ රිසල්ට් එක නෑච්චර එයාගේ එමසිකවල අඩුයි පස්සෙ බලනකට හා ඒක දන්නේ එනට අර මම බලාගත්තු ටික හරියටම හරිගින් තිබුණා මං හිතන්නේ මේගේ පොඩි නිවේ ඇත්තරම ලොකු ඉෆෙක්ට එකක් තියෙන අපි ගොඩක් ආදරෙන් භක්තියෙන් වගේ ඒ වගේ කෙනෙක් ගැන කතා කරනට හරි එතකොට දැන් කියන්න ඕන මේකින් කියන්නේ ඒ ගණදවියන්ගෙන් ඒ වන්දනා කරන්නේ අපිට එහෙම ලොකු අවඩක් නෑ නැවත්තුවා කියලත් නෑ එකර අපේම ඊන නෙගටව් දේවල් අයිමෙන එකක් තමයි වෙන්නේ හැබැයි ඉතින් එයාට අපි කතා කරනගේ එකක් තමා මේකෙන් කරන්න කතා කරලා එයාලගේ උදව්වක් ඉල්ලන එකන්නර බොන්්ඩ එකක් වගේ ගොඩනගෙන එයාලත් එක්ක මම කියන්නේ වාලත් එන්න මේක හොඳර මතක් තියාගෙන නිත අතාව නිකන්තුම් ජාතාවනගේ සිින්දුක්කය කියන්න ලේසි දවසකට තුන් අතර පාරක් කියවලා නිකං ඉන්න ගමන් ගන දිවියන් ඉතින් මවාගෙන වන්දනා කර කතා කරන්න අනිවාරෙන්ම කියන්න පුළුවන් 100% වා මේ දේවල් හරියට කරොත් අනිවාරෙන්ම ඔයා දැන් ඉන්න තත්තිර වඩා ගොඩක් උඩරයන්න පුළුවන් ඒවගේම තමයි ඔයාගේ දැනුම නිතාගන්න බැරිවිදිහට වැඩිය වාගේ අර මොලේ තියෙන ධාරිතාවේ වැඩියන වාට දේවල් ඉගෙන ගන්න පුළුව හැකියාව වැඩිය ඒවගේ ලොක්කු දේවල් තියෙනවා තවමික ඇති වැඩ වෙලිවල්වල් ගොඩක් මම එහෙම දන්නෑ මං මේ දන්න දීකිවේ වා මං හිතනවා වාලමික විස්නේ ෂයා කරයි තව කෙනෙක්ට දැනගන්න කියලා
සහ ගොඩක් ස්තුතියි එහෙනම් මේ කහන් ඉදියට හැමෝටම ජය.